වරුන් තෙරුවන් සරණයි ධර්මාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ අවසරයි. ශ්‍රී ලංකා ආයෝජ්‍ය මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් වාර්ෂික පවත්වන කටන පුණ්‍යෝත්සවය පහුගිය දවස් 18 19 පැකිරාව අග්ගබෝධි විහාරයේ පැවැත්වුවා. ඒ ආරාධනාව පිළිගෙන වස් ආරාධනාව පිළිගෙන වස් සමාදන් වුණේ ධර්මාසනයේ වැඩ සිටින නිකුල රතන ස්වාමීන් වහන්සේ. අපේ උන්වහන්සේට අපි ආරාධනා කරා කටුනානිසංස ධර්ම දේශනාව පවත්වන ලෙස. ඒ අනුව තමයි උන්වහන්සේ අද මේ ස්ථානට වැඩම කරලා අප වෙනුවෙන් මේ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්නේ. අපි හැමෝම සාදුකාරය දෙන්න උන්වහන්සේට ආරාධනා කරමු ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස. සාදුකාරය. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දසුතානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ
දීපේ රට්ටේ ච ගාමේ තරුවන් ගානේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්්‍යාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බ නාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මම සාවිකානං ධම්මදින්නානං වික්ඛුං වදාමි. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කෘතවේදී බෞද්ධ පින්වතුනි, ඔබ මේ අවස්ථාව තුළ තමන්ගේ සිත කය වචනය කියන මේ තුන්දෙනාගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට ධර්මයෙන් ශ්‍රවණය කරන්න. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ස්වම්භූත ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයාටම දේශනා කරන්නට යෙදුනේ මේ ලෝකයේ තිබෙන බියකරු භාවය දැනගෙන මේ ලෝක සත්වයාට මේ සසර දුකින් අත් මිදීම. පින්වතුනි, මෙතන ඉන්න කාටවත්ම කියන්නට පුළුවන්කමක් හැකියාවක් නැහැ අපි මරණයට පත් වෙනවා. පින්වතුනි, මේ මරණය කියන ධර්මතාවය සෑම පුද්ගලයෙකුටම පොදු වුණ ධර්මතාවය. තුන් ලෝකයටම තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කරවන්නට යෙදුන ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් මේ මරණය කියන ධර්මතාවය අත්වන්නට. ඒ වගේම තමා පින්වතුනි, බුද්ධ ශාසනය තුල අපරිමිත එර්ධිපාතිහාරයන් පාන්නට හැකියාව තිබුණ, ඒ වගේම මේ ලෝකය තුල පවතින හිරුයි සඳුයි තමන්ගේ අත් දෙකට අල්ලගන්නට පුළුවන් ඒ මුගලන් මහ රහතන් වහන්සේටත් මේ මරණය කියන ධර්මතාවය අත්වන්න. පින්වතුනි, මේ මරණය කියන ධර්මතාවයෙන් බේරීමට කිසිම පුද්ගලයෙක්ට හැකියාවක් අවකාශයක්. අපි මේ සංසාරය තුල යන ගමන තුල අපට අපේ සිතට අපේ සංසාරයට එක්රැස් කරගන්නට තිබෙනවා නම් තිබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය. පින්වතුනි, මේ ධර්මය ලෝකේ වාසය කරන සෑම පුද්ගලයෙක්ටම එක හා සමාන වූ. මේ පින්වතුන් මේ අවස්ථාවේදී මහා පින්කමකට අනුමෝදන් වෙලා ඒ පින්කම අවසානයක් දැකලා ඒ පින්කමෙන් තමන්ට ලැබෙන ආනිසංස ගැන මේ පින්වතුන් දැනගන්නට අවස්ථාව තමයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ කර්මය ගැන
දේශනා කරද්දී දේශනා කරන්නට යෙදෙනවා අපි මේ ලෝකය තුල කොයි හැංගිලා හිටියත් කොහොම හිටියත් අපිට මේ කර්ම ඵල වලින් බේරීමට ශක්තියක් අවකාශයක්. ඒක සෑම පුද්ගලයෙක්ටම තමන් කරන ලද පින්පව් අනුව සෑම පුද්ගලයෙක්ටම ඒ කර්ම ඵලයන් පරිසම්පෙන්න. මේ පින්වතුන් මේ බුද්ධ ශාසනයේ තිබෙන අටමහා කුසල් වලට අන්තර්ගත වෙන එයින් පළවෙනියටම එන කටිනානිසංස පූජාවක් කරලා මේ පින්වතුන් තමන්ගේ සංසාර ගමනට පින් රැස් කරගන්නට යෙදුණා. පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල මේ කටිනානිසංස පින්කම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙනවා. අර තමන් කොපමණ පින්කම් කරත් මේ කටිනානිසංස පූජාවක් තමන්ට සිද්ධ කරගන්නට පුළුවන්කමක් හැකියාවක් ලැබෙනවා නම් ඒක තමන්ගේ සංසාර ගමනේ නිර්වාණය දකින්නාත් එක්ම ඒ පුණ්‍යඵල ධර්මයන් තමන් පසුපස්සේ ගමන් කරන්නට යෙදෙනවා. පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේටම ආවේනික වූ ධර්මය අවබෝධ කරවා දෙන්නට පුළුවන් එක්තරා ක්‍රමයක් තිබෙනවා. එහි භික්ෂු උපසම්පදාව. පින්වතුනි මේ එහි භික්ෂු උපසම්පදාව ලබන්නට නම් සංසාරයේ කල්ප ගාණක් පෙරම් පුරාගෙන බුදුරජාණන් වහන්සේ නමකගින්ම ලබන්නට පුළුවන් භික්ෂු උපසම්පදාව. පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය තුල වැඩ වාසය කරන කාලය තුලදී බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරපු ආනන්ද හාමුදුරන් වහන්සේ අමතලා බුදුරජාණන් වහන්සේ කියන්නට යෙදෙනවා ඒහි භික්ෂු උපසම්පදාව ලැබපු භික්ෂූන් වහන්සේලා 500 නමක් ධර්ම මණ්ඩපයට කැඳවන්න කියලා. ඊට පස්සේ පින්වතුනි ආනන්ද හාමුදුරන් වහන්සේ ඒහි භික්ෂු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච රහතන් වහන්සේලා 500 නමක් ධර්ම මණ්ඩපයට. මෙම ධර්ම මණ්ඩපයට කැඳවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා ඒ රහතන් වහන්සේලා 500 නමකටම තමන් සංසාරය තුල බුදු පසේ බුදු යන බුදුරජාණන් වහන්සේලාටත් මහා සංඝරත්නයටත් තමන් රහත් භාවය ලබන්නට තරම් කරපු පිනක් තිබෙනවා නම් දේශනා කරන්නට. පින්වතුනි මේ අවස්ථාවේදී අර රහතන් වහන්සේලා 500 නමකගෙන්ම එක රහතන් වහන්සේ නමකට විතරයි කියන්නට පුළුවන්. තමන් ඒ කරපු පුණ්‍යඵල ධර්මයන් ගැන. පින්වතුනි මෙතන ඉන්නවා පින්වතුනි නාගිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් අර තමන් වහන්සේ කරන්නට යෙදුන කුසල ඵල ධර්මයන් ගැන දේශනා කරන්න. පින්වතුනි මේ නාගිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ කල්ප 91කට පෙර එක්තරා ධනවතෙක්. කල්ප 91කට පෙර කියලා කියන්නේ පින්වතුනි විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලය. මේ කාලයේදී මේ ධනවත් සිටුවරයා අර විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඉතාමත් පැහැදීමකට ලක් වෙලා මේ සිටුවරයා මොකද කරන්නේ අර තමන් ගාව තිබුණ ධනය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරනවා. ඒ වගේම මේ සිටුවරයා කටින පින්කමක් තමන්ගේ මිල මුදලින් කරන්නට යෙදෙනවා. පින්වතුනි මේ පින්කම මේ ධනවත් සිටුවරයා කරන්නට යෙදෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ. ඊට පස්සේ පින්වතුනි මේ සිටුවරයා
තමන්ගේ ඒ පින්කම් කරලා අවසානයේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කඨින චීවරය පූජා කරලා දානය දීලා පින් රැස් කරගන්නට යෙදෙනවා. අවසානයේදී ඒ ආත්ම භාවය මේ සිටුවරයා ඉවර කරලා කල්ප 30ක් යනකන්ම මේ සිටුවරයට සතර අපායන් වලට එකකටවත් වැටුනේ. මේ සිටුවරයා උප්පත්තිය ලබන්නට යෙදුනේ දිව්‍ය ලෝකයක් මනුෂ්‍ය ලෝකයක් අතර. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා මේ සතර අපායන් වලට වැටුණන් පස්සේ අවුරුදු 50ක් 100ක් පමණ නෙමෙයි අවුරුදු 200ක් 500ක් 1000ක් පමණ ඒ සතර අපායන් වල දුක් විඳින්නට වෙනවා. පින්වත්නි අර ධනවත් සිටුවරයා විපස්සී බුදුරජාණන් වහන්සේ දෙසා කටින පින්කමක් පූජා කරපු අනුහසින් කල්ප 30ක් යනකන්ම තමන් දිව්‍ය ලෝකයක් මනුෂ්‍ය ලෝකයක් අතර උප්පත්තිය ලබන්නට යෙදුණා. අවසානයේදී ඒ තමන් රැස් කරගන්නට යෙදුන පිනෙන් තමන්ට නිර්වාණය දකින්නටත් ශක්තිය අවකාශය ලැබෙනවා. පින්වතුනි කල්ප 30 බුදුරජාණන් වහන්සේ මේ නාගිත මහරහතන් වහන්සේ ඒ ජීවත් වුණ කල්ප 30 වෙන් කරන්නට යෙදෙනවා. අවුරුදු 18ක් දෙව්ලොවත් ඒ වගේම කල්ප 30ක් දුගතියට නොගොස් තමන් වහන්සේ ඒ මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝකයක් අතර ඉපදිලා ඒ වගේම 34 වතාවක් සක්දෙවුඳු විදියට රාජ්‍යයන් ලැබුවා කියලා. පින්වතුනි මේක තමා කටින පින්කමක තිබෙන ආනිසංස. පින්වතුනි අපි මේ සංසාරය පුරාවටම ගමන් කරන්නට යෙදෙනවා. අපි කරපු පින්පව් අනුව මේ සංසාරය අපි ගෙවන්නට ඕන. අපි මේ සංසාරය ගෙවලා ඉවර කරන්නට නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ නිර්වාණය අවබෝධ කරවා ගන්නට ඕන. පින්වතුනි මේ නිර්වාණය අවබෝධ කරවා ගන්නවා කියලා කියන්නේ පෘථග්ජන මිනිස්සු වෙච්ච සෑම පුද්ගලයෙක්ටම කරන්නට අපහසු දෙයක්. මේ බෞද්ධ ආගම තුල නිර්වාණය දකින්නට නම් තිබෙන එකම මාර්ගය තමා තමන් ගාව තිබෙන මිල මුදල් යාන වාහන සහෝදර සහෝදරියන් දෙමව්පියන් සෑම දෙනෙක්ම අත්හරින්න. ඒ අත්හැරලා තමන් ඒ නිර්වාණය අවබෝධ කරව ගන්නට ඕන. පින්වතුනි මේ අතෑරීම මේ ලෝකය තුල ජීවත් වෙන කිසිම මිනිසෙක්ට කරන්නට පුළුවන්කමක් හැකියාවක්. මොකද මේ ලෝකය තුල අතහැරීම කියන්නේ Tamante අතහැරීම තුලින් හටගන්නේ දුක. නමුත් පින්වතුනි මෙවැනි අටමහා කුසල් වලට අන්තර්ගත වෙන පින්කම් වල නිරත වෙනවා කියලා කියන්නේ අපේ සංසාර ගමන කෙටි කර ගැනීමට අපට පුළුවන්කමක්. පින්වතුනි අපි දන්නේ නැහැ අපේ සංසාර ගමන කවදා ඉවර වෙයිද කියලා. අපි නිර්වාණය දකින්නකන්ම මේ සංසාරය පුරාවටම සැරිසරන්නට ඕන. අපි කරන පින්පව් පමණයි අපේ ඊළඟ ආත්ම භාවයට හේතු වෙන්නේ. පින්වතුනි සෑම බුදුවරයෙක්ම දේශනා කරන්නට යෙදුනේ සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. තමන් අකුසල කර්මයන් නොකරන්නටත් තියෙන කුසලඵල කර්මයන් වැඩි දියුණු කරගන්න. සෑම බුදුවරයෙක්ම දේශනා කරන්නට යෙදුන ධර්මයක් තමයි. මොකද සෑම බුදුවරයෙක්ම දන්නවා අපි මැරිලා යලි ඉපදීම තුලින් අපේ භවයට අපට තිබෙන්නේ අපේ ශරීරයට පංචස්කන්ධයට අපේ සෑම දෙයකටම අපිට තිබෙන්නේ දුක. අපි මරණයට පත් වෙද්දී අපි දුකටපත් වෙනවා. ඒ වගේම තමා අපිට මිල මුදල් නැති වෙද්දී අපි දුකටපත් වෙනවා.
ඒක නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. මේ ලෝකය රඳා පවතින්නේ මේ දුක කියන ධර්මතාවය මත. ඒක නිසා පින්වතුනි අපි අපේ ජීවිතයට ලං කරගන්න කිසිම දෙයක් අපිට සැපයි කියලා හිතන්න බෑ. අපිට සැපයි කියලා හිතන්න පුළුවන් නම් එකම දෙයයි තිබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන නිර්වාණයක් දකින්නට නම් මේ වෙනුවෙන් අප කැප වෙලා අපි පාරමිතා පුරන්නට වෙනවා. පින්වතුනි මේ වටිනා කියන මිනිස්සාත්ම භාවයක් ලැබිලා තිබෙන අපිට අපි දන්නේ නැහැ අපි ඊළඟ ආත්ම භාවයේ මිනිස්සාත්ම භාවයක් ලැබෙයිද සතර අපායකට වැටෙයිද. මොකද පින්වතුනි මේ සංසාරය ඒ තරමටම භයානකයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණාන් පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙනවා. දවසක් පින්වතුනි එක්තරා ගෙයක් තිබෙනවා. ඒ ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි දුවලා දෙන්න. ඉතින් අර තමන්ගේ ස්වාමි දියණිය දූ දරුවනුත් එක්කම්ම මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට යන්නට හදනවා. මේ අවස්ථාවේදී අර ස්වාමි පුරුෂයා මොකද කරන්නේ? අර තමන්ගේ භාර්යාවට යන්න දෙන්නේ නැතුව අර නැති වෙච්ච මලකුණක් වෙනුවෙන් ඇටසැකිල්ලකට වැඳලා පුදලා සත්කාර කරලා වැඩක් නැහැ කියලා අර තමන් මේ වෙලාවේ කියනවා. පින්වතුනි කොහොම හරි මේ ස්වාමි දියණියත් දූ දරුවනුත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න යනවා. කාලයක් ගියන් පස්සේ පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතය සඳහා එක්තරා ප්‍රදේශයකට වැඩම කළා. මේ වැඩම කරද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තිබෙනවා පෙරවිසෝ කඳපිලිවල දැකීමේ හැකියාව. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙහෙම පිණ්ඩපාතයේ වඩිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දකිනවා එක්තරා පෙරේතෙක් අමක් නැතුව ඇටසැකිල්ලක් වෙලා උප්පත්තිය ලැබලා ඉන්නවා. පින්වතුනි පෙරේතෙක් වෙලා උප්පත්තිය ලබනවා කියලා කියන්නේ සතර අපායෙන් එකක්. එතකොට තමන් ඒ සතර අපාය තුල අවුරුදු 5000ක් 10000ක් පමණ ඒ තමන් අර කරපු කර්මය පරිසම් දෙනකම්ම ඉන්න ඕන. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ගිහින් මේ පෙරේතෙක් වෙලා ඇටසැකිල්ලක් වෙලා උප්පත්තිය ලැබපු පුද්ගලයාගේ පෙර මොකද්ද කරපු කර්මය කියලා බලන්න. කර්මය කියලා බලද්දී පින්වතුනි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැක ගන්නට හම්බ වෙනවා අර පෙර ආත්ම භාවය තුල තමන්ගේ අර සිතට නැගුණ අකුසල කර්මය හේතු කරගෙන තමා මේ විදියට සතර අපායන් වලට වැටුනේ. එතකොට පින්වතුනි මේ සංසාරය තුල අපිත් මෙවැනි දේවල් වලට වැටෙයිද කියලා අපිට කියන්නට පුළුවන්කමක් හැකියාවක්. මොකද පින්වතුනි අපි කුමක් හෝ පින්කමක් කරනවා නම් අපි ඒ පින්කම ගැන බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි ඉතාමත් පැහැදීමකින් යුක්තව ඒ පින්කම කරන්නට ඕනේ. එතකොට තමයි අපිට ඒ පින්කම තුලින් ආනිසංස ලැබෙන්නට ඉඩ. නමුත් පින්වතුනි අපි මේ පින්කම් නොකර මේ සංසාරය පුරාවටම සැරිසරන්නට වෙනවා කියලා කියන්නේ අපි මේ වටිනා කියන ලබාගත් මිනිස් ආත්ම භාවයෙන් පළක් ප්‍රයෝජනයක් නෙලා ගන්නේ නැතුව ඔහේ Tamanගේ ජීවිතය යන්නට යෙදෙනවා කියලා කියන්නේ අපි මේ වටිනා කියන මිනිස් ආත්ම භාවයෙන් පළක් ප්‍රයෝජනයක් නෙලා ගත්තේ නැහැ. අපි මේ මිනිස් ආත්ම භාවය තුල ඉපදිලත් වැඩක් නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. තමන් ධර්මයට අනුකූලව හැසිරෙන්නේ නැහැ. පින්වතුනි මේ සෑම පුද්ගලයෙක්ටම පොදු වූ ධර්මයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ.
මේ ලෝකයේ සිටින සෑම පුද්ගලයෙක්ටම පොදු වුණ ධර්මතාවයක්. පින්වතුනි මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අසන්නට තමන්ට තේරුම් ගන්නට ඒකටත් පින්වතුනි පින තිබෙන්නට ඕන. පින්වතුනි කටිනයක් කරනවා කියලා කියන්නේ විශාල වියදමක් දරන්නට යෙදෙන. පින්වතුනි මේ කටින චීවරයක් පූජා කරන්නට ඒ වගේම වස්තුන් මාසය වස් කාල සීමාව වස් වසන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ ලෝක සත්වයාට ගැලවීම සඳහා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ වස් විසීම දේශනා කෙරුවේ බුදුරජාණන් වහන්සේගේ කාලය තුල හිටියා ජෛන ආගමිකයන්. මේ ජෛන ආගමිකයන් වස්තුන් මාස කාල සීමාව තුල තමන් එක්තරා ස්ථානයක් තෝරාගෙන ඒ ස්ථානයේ වස් වසනවා. පින්වතුනි භික්ෂූන් වහන්සේලාට ඒ කාලය තුල තිබෙන්නේ පිණ්ඩපාතය ගිහින් ඒ තමන්ගේ ආහාර වේල පිණ්ඩපාතයෙන් සොයා. එතකොට මේ වස්තුන් මාසෙත් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ යනවා දැකලා නොයෙකුත් මිනිසුන් ඒ ගැන දෝෂාරෝපණය කරන්නට යෙදුණා. මෙහෙම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ වස්තුන් මාසය දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි මේ වස්තුන් මාසය තුල තමන් කරන්නට යෙදෙන කුමක් හෝ පින්කමක් තිබෙනවා නම් ඒ සෑම පින්කමක්ම මේ කටිනානිසංස ගණයට අයත්. පින්වතුනි නාගිත මහරහතන් වහන්සේ කල්ප 91කට කලින් තමා කටින චීවරයක් අරගෙන සංඝ සතු කරලා පූජා. එතකොට කල්ප 30ක් යනකම් ඒ සැප තමන් අනුභව කරන්නට යෙදුණා. ඒ කියන්නේ තමන් සතර අපායන් එකකටවත් කල්ප 30ක් යනකම් වැටුනේ. සක්‍ර දෙවියන් විදිහට 34 වතාවක් උප්පත්තිය ලැබුවා. ඒ වාගේම තමා දිව්‍ය ලෝකයේ තුලත් උප්පත්තිය ලැබුවා. මිනිස් ලෝකයේ තුලත් උප්පත්තිය ලබන්නට යෙදුණා. එතකොට මේ නාගිත මහරහතන් වහන්සේ කරපු පිනේ බලය කොච්චරද කියනවනම් තමන් වහන්සේට මේ පිනෙන් පමණක් නිර්වාණය අවබෝධ කරවා ගන්නට ශක්තිය අවකාශය ලැබෙනවා. පින්වතුනි අපිටත් මේ ආකාරයෙන් කටින චීවරයකට පොඩියෙන් හරි අනුමෝදන් වෙනවා කියලා කියනවා කියන්නේ අපේ සංසාර ගමන කෙටි වෙනවා. අපිට කියන්න බෑ පින්වතුනි අපේ සංසාර ගමන කවද්ද ඉවර වෙන්නේ. සංසාර ගමන ඉවර වෙන්න නම් පින්වතුනි අපි නිර්වාණය දකින්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන තුල තිබෙන භයානකම දේශනා කරනවා. එක් දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ තුල වැඩ වාසය කරන කාලේ එනවා පින්වතුනි එක්තරා උපාසක මහත්තයෙක් මාසෙට 8 වතාවක් අටසිල් සමාදන්. අටසිල් සමාදන් වෙන්න එන මේ උපාසක මහත්තයා අටසිල් සමාදන් වෙලා තමන්ගේ අෂ්ටාංග සීලය රැකලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා පහවදා උදේ තමන්ගේ ගෙදරට යනවා. පින්වතුනි දවසක් මේ උපාසක මහත්තයා අටසිල් සමාදන් වෙන්න කියලා ගිහින් අටසිල් සමාදන් වෙලා එළිය වැටෙනකම්ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරා. ධර්ම ශ්‍රවණය කරන් පස්සේ පින්වතුනි ධර්ම ශ්‍රවණය කරලා ඉවරලා අනතුරුව මේ උපාසක මහත්තයා යනවා තමන් අර මූණකට පොඩ්ඩක් හොදගන්න කියලා ජේතවනාරාමයේ ගාව තිබුණ පොකුණ. මේ පොකුණ ගාවට ගිහින් පින්වතුනි තමන්ගේ කාර්යය කරගෙන ඉද්දින්
එතනම තිබුණ ධනවත් සිටු කුලයක් හොරු කල්ලියක් විසින් කඩන්නට යෙද. ඒකෙන් එක්තරා හොරෙක් තමන් අර හොරකම් කරව පොට්ටනියක් බැඳගෙන මේ ජේතවනාරාමයට එන මාර්ගයේ දෙපස ගමන් කරනවා. මේ සොරාට පිටුපස්සෙන් අර ගෙදර අය එනවා. ඉතින් මේ සොරා මොකද කරන්නේ? අර තමන් හොරකම් කරව පොට්ටනියත් අරගෙන අර උපාසක මහත්තයා ගාව තියලා එතනින් යනවා. ඉතින් අර ගෙදර අය මොකද හිතන්නේ මේ තමන්ගේ ගෙදර කැඩුවේ මේ උපාසක මහත්තයා කියලා හිතාගෙන මේ උපාසක මහත්තයා මරණයට පත් වෙනකන්ම පහර දෙනවා. පින්වතුනි මරණයට පත් වෙනකම්ම තමන්ගේ ශරීරයට පහර දෙනවා කියලා කියන්නේ තමන්ගේ ශරීරය තුලට කොපමණ වද හිංසාවක් තිබෙනවද? පින්වතුනි මේ උපාසක මහත්තයා ඒ ජේතවනාරාමයේ භික්ෂූන් වහන්සේලාගෙත් හිත දිනාගෙන තමයි හිටියේ. ඉතින් මේක ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහින් දේශනා කරන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ උපාසක මහත්තයාගේ පෙර ආත්ම භාවයේ කරපු ලද කර්මය ගැන දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි මේ උපාසක මහත්තයා පෙර ආත්ම භාවය තුල එක්තරා රාජ්‍ය සේවකයෙක්. මේ රාජ්‍ය සේවකයෙක් වෙලා ඉදි මේ රාජ්‍ය සේවකයාට තිබ්බ කාර්යය තමා එක්තරා මාර්ගයක් ගමන් කරන ඒ පිරිසට ආරක්ෂාව සපයා දී. දවසක් පින්වතුනි යනවා මේ මාර්ගයෙන් අඹුසැමි යුවලා. මේ අඹුසැමි යුවලේ යද්දි මේ රාජ පුරුෂයාට අර ස්ත්‍රිය කෙරෙහි ඉතාමත් ඇලුම්කමක් ගන්නවා. ඉතින් මේ රාජපුරුෂයා මොකද කරන්නේ? තමන් අර ඉතාමත් තමන්ගේ කෘත උපක්‍රම භාවිතා කරගෙන අර අඹුසැමි යුවල තමන්ගේ ගෘහය තුල නවත්වා ගන්නවා. නවත්තගෙන ඉවර වෙලා මේ රාජපුරුෂයාගේ ගෙදර තිබුණ වටිනා කියන මණිකක් අර අඹුසැමි යුවලගේ බෑග් එක තුලට දානවා. බෑග් එකට දාලා මේ රාජපුරුෂයා පහවදා උදේ නැගිටලා තමන්ගේ වටිනා කියන මණිකක් නැති වෙලා කියලා අර අඹුසැමි යුවලගේ සැමියාට චෝදනා කරලා ඒ සැමියාගේ බෑග් එක තුලින් ඒ මණික අරගෙන ඒ සැමියාට මරණයට පත් වෙනකන්ම පහර දෙන්නට යෙද. පින්වතුනි මේක තමයි අර උපාසක මහත්තයා පෙර කරපු ලද කර්ම. තමන් අර පෙර ආත්ම භාවයේ තමන්ගේ කාර්යය ඉෂ්ට කරගත්තත් තමන්ට අර පෙර කරපු කර්මයෙන් බේරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කර්මය තමන්ගේ පසුපසම ගමන් කරන්නට යෙදුණා. මාසෙට 8 වතාවක් ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරත් ඒ තමන් අර කරපු කර්ම ඵලය ගෙවන්නට හැකියාවක් ශක්තියක් ලැබුණා. ඒක තමයි පින්වතුනි සෑම බුදුවරයෙක්ම දේශනා කරන්නට යෙදුනේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන. පින්වතුනි බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය හැර වෙනත් ධර්මයක් වෙනත් සරණක් මේ ලෝකයේ සිටින කිසිම පුද්ගලයෙකුට නැහැ. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම පුද්ගලයෙක්ටම එක හා සමානව පිළිපදින්නට ඕනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල අපි නිර්වාණයක් දකිනවා නම් අපි ඒ වෙනුවෙන් අප වෙලා මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම තමන් නිර්වාණය අවබෝධ කරවා ගන්නට යෙදුනේ කල්ප ගාණක් පෙරම් පුරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනය තුල 13 භික්ෂුණීන් වහන්සේලා 13 නමකට අග්‍රස්ථානය ලබා.
මේ අග්‍රස්ථානය ලබා දුන්න සෑම භික්ෂුණීන් වහන්සේ නමක්ම කල්ප ගාණක් පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලය තුල අග්‍රස්ථානයක් ලබන්නේ. ඒ එක්කෙනෙක් තමයි පින්වතුනි කේමා තෙරණින් වහන්සේ කියලා කියන්නේ. කේමා තෙරණින් වහන්සේ කියලා කියන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලය තුල අර තමන්ගේ කෙස් වැටිය කපලා ඒක විකුණලා ඒකෙන් කැවුම් ගෙඩියක් අරගෙන රහතන් වහන්සේ නමකට පූජා කරලා එතනින් ඉඳන් තමන් ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනාවට අනුව පෙරම් පුරාගෙන සංසාර භවය තුල සැරිසරනවා. අවසානයේදී ගෞතම බුද්ධ ශාසනය තුල කල්ප 15කට පස්සේ නිර්වාණය අවබෝධ කරගන්නට යෙදුණා. පින්වතුනි මිනිස්සු වෙච්ච අපට මේ නිර්වාණය අවබෝධ කරවා ගන්නවා කියලා කියන්නේ පහසු දෙයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලම තිබෙන්නේ අතහැර. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට මත්තෙන් සිද්ධාර්ථ කුමර අවස්ථාව තුල තමන් වහන්සේට නෑ කියන්නට තරම් නොතිබිච්ච සැප සම්පත්. රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක්. නමුත් අර තමන්ගේ පියතුමා තමන්ගේ පුත්‍රයාව සක්විති රජ කරවන්නට ඕනි කියලා අර තමන්ගේ රාජ්‍ය තුල තිබුණ සෑම අගහිඟකමක්ම නැති කරලා දැම්මා. නමුත් අර බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පෙරුම් පිරීම නිසා අර සෑම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැනගෙන තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කරවගන්නට වනගත වන්නට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරවගන්නට යෙදුනේ ලෝක සත්‍යාවේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලය තුල නියත විවරණ ලබාගෙන එතන ඉඳන් පෙරම් පුරාගෙන සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම පැමිණි. බුදුරජාණන් වහන්සේට එදා තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගේ භික්ෂු ශාසනයට ඇතුළත් වෙලා තමන් වහන්සේට නිර්වාණය අවබෝධ කරවා ගන්න. නමුත් අර ලෝක සත්‍යා කෙරෙහි අනුකම්පාවෙන් තමන් වහන්සේම සම්භූත ඥාණයෙන් අවබෝධ කරවාගත් ධර්මය ලෝක සත්‍යා කෙරෙහි අවබෝධ කරවන්න. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිස්සු වෙච්ච බෞද්ධයන් වෙච්ච අපට සැනසෙන්නට තිබෙන්නේ එකම තැන තමයි මේ බුද්ධ දේශනාව. මේ බුද්ධ දේශනාව වෙනස් කරන්නට බණ කියන මටවත් ධර්ම ශ්‍රවණය කරන ඔබටවත් කිසිමදාක බෑ. මේ ධර්මය තුළ ධර්ම පදයක් ගානේ පින්වතුනි තමන්ගේ ජීවිතයට ගන්නට පුළුවන් ධර්ම කරුණු පමණයි බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා තමන්ට පින්දහම් කරන්නට තමන්ට මිල මුදල්ම පමණක් ඕනේ. මේ පින්වතුන් දන්නව ඇති බුදුරජාණන් වහන්සේගේ කාලය තුල ජීවත් වුණා ඊටමත් ලෝභී පුද්ගලයෙක් අදින්න පුබ්බක සිටුතුමා. මේ අදින්න පුබ්බක සිටුතුමා කියලා කියන්නේ තමන්ගේ ධනය ගේමැද එක්රැස් කරගෙන ජීවත් වෙන. අඩුම ගානේ තමන්ගේ පුත්‍රයාටවත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. තමන්ටවත් කෑමක් බීමක් ගන්නට ඒ ධනය වියදම් කරන්නේ නැහැ. කොහොම හරි මේ තමන්ගේ පුත්‍රයාට ලෙඩ වෙලා ඒ බෙහෙත් කරන්නෙත් නැතුව මරණාසන්න මොහොතේදී මොකද කරන්නේ මේ අදින්න පුබ්බක තමන්ගේ පුත්‍රයාව ගිහින් තියනවා ගේ පිළිකන්න. ගේ පිළිකන්නෙන් තියන්නේ අර තමන්ගේ ගෙදරට එන අය අර තමන් එක්රැස් කරපු ධනය දකි. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. මේක දැකලා බුදුරජාණන් වහන්සේ අර මරණාසන්න මොහොතේ සිටින මට්ට කුණ්ඩලී ගාවට යනවා.
පින්වතුනි මේ මට්ට කුණ්ඩලී කියලා කියන්නේ Taman කිසිම පිනක් දහමක් කරන්නට අවකාශයක් නොලැබුණු පුද්ගලයා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනට පැමිණියන් පස්සේ මේ මරණාසන්න මොහොතේ ඉන්න මට්ට කුණ්ඩලී අර බුදුරජාණන් වහන්සේ දැකලා নমස්කාර කරලා බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන මරණයටපත් වෙනවා. පින්වතුනි මරණ මංචකයේදී Tamanගේ චේතනාව හොඳ හින්දා Taman උප්පත්තිය ලැබනවා ගිහින් දිව්‍ය ලෝකයට. පින්වතුනි එතකොට මේ කතාව තුළ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කරන්නට යෙදෙන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරේ සිත පහදවාගත් පමණින්ම Tamanට සතර අපායකට නොවැටි ජීවත් වන්නට පුළුවන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා මේ ධර්මය දේශනා කරන්නේ පැයද විනාඩියද විනාඩි 10ද 15ද තමන් පින්කමක් කරන්නේ පැයද විනාඩියද විනාඩි 15ද ඒ කාලය තුල තමන්ගේ සිත එකතෙන් වෙලා සංවර වෙලා තමයි. එතකොට පින්වතුනි අපි ඒ පින්කම ගැන හිතලා ඒ පින්කමට අනුමෝදන් වෙලා ඒ පින්කමෙන් පින් රැස් කරගන්න. එතකොට මේ පින්කම කරන්න අපි පැයක්ද ඒ පැය පුරාවටම අපේ සිත පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා අපිට ඒ පැය පමණක් ඒ තමන්ගේ සිත සංවර කරගෙන ඒ කරන පින පමණක් තමන්ට. මොකද පින්වතුනි මේ සිත කියලා කියන්නේ කාටවත්ම එක තැන තියාගෙන සංවර කරගෙන ඉන්න පුළුවන්. නොයෙකුත් දේවල් වල දුවන්නට යෙදෙන දෙයක් තමයි මේ සිත. ඒක අපි කාටවත් නවත්තන්නට පුළුවන්කමක් හැකියාව. ඒක නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය අපි අපේ ජීවිතයට ගන්නට ඕන. මෙවැනි පින්දහම් කිරීම තුළින් අපේ සංසාර ගමන නිර්වාණය දකින්නට අපට ශක්තිය ධෛර්යය ලැබෙනවා. පින්වතුනි මේ කටිනානි සංසයක් කරනවා කියලා කියන්නේ තමන් ඒක මේ සංසාරය පුරාවටම ලබාගත්ත ලොකු භාග්‍යයක්. මේ කටිනානි සංස පින්කමක් තුළින් පින්වතුනි අර මං ඉස්සල්ලා සඳහන් කළා වගේ නාගිත මහරහතන් වහන්සේ උන්වහන්සේ ලැබපු ඒ පිනම සෑම පුද්ගලයෙක්ටම මේ කටිනානි සංසයක් තුළින් ලැබෙනවා. ඒ වාගේම තමා පින්වතුනි කටිනානි සංසයක් කරනවා කියලා කියන්නේ කටින චීවරයක් පූජා කරනවා කියලා කියන්නේ තමන් මේ සංසාරය පුරාවටම දුගතිගාමී වෙන්නේ නැහැ. දුගතිගාමී වෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි අපේ මේ සංසාර ගමන තුල අපිට කිසිම දුකක් හිරිහැරයක් කරදරයක් අපේ ජීවිතයට වෙන්නේ නැහැ. ඒ වාගේම තමා පින්වතුනි අර නාගිත මහරහතන් වහන්සේ කටින චීවරයක් පූජා කරලා සක්‍ර දේවීන්ද්‍රයා වගේ උප්පත්ති ලැබුවා වගේම අපිටත් මේ සංසාරයේ පුරාවට කෙදිනක හෝ ඒ පින ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. ඒ වාගේම තමා පින්වතුනි මේ සංසාරය තුල සතර අපායට නොවැටි ඒ වාගේම සැප සම්පත් විඳින්නට පුළුවන් තිබෙන්නේ මිනිස් ලෝකයයි දිව්‍ය ලෝකයයි. කටිනානි සංසයක් කරලා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවොත් දෙවියන් අතර ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. ඒ වාගේම මිනිස් ලෝකයේ තුල උප්පත්තිය ලැබුවොත් ඒ ප්‍රදේශයේ ඒ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත්. ඒ වාගේම තමා පින්වතුනි සසර පුරාවටම උසස් කුලවල උප්පත්තිය ලබන්නට වෙනවා. පින්වතුනි මේ සසර පුරාවට උසස් කුලවල උප්පත්තිය ලබනවා කියලා කියන්නේ පින්වතුනි ඉස්සර කාලය තුල බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර
ඉන්දියාව තුළ සමාජ මට්ටම් 4කට බෙදෙනවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. මේ සමාජ මට්ටම් 4ම තීරණය කරන්නට යෙදෙන්නේ බමුණු. මහා බ්‍රහ්මයාගේ උත්පත්තිය සිද්ධ වෙන ස්ථානය අනුව ඒ සමාජ පන්තීන් වලට සමාජ මට්ටම් ලැබිලා තිබෙනවා. එතනින් පහත්ම කුලය තමා ශුද්‍රයන් කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ ශුද්‍රයන්ට පැවරලා තිබුණ වගකීම තමා ධනවත් ගෙවල් වල, සිටු ගෙවල් වල රජමැදුරේ ඒ වගේ තැන්වල බැල මෙහෙවරකම් කරලා අර ඉතුරු වෙන දෙයක් Tamanට ආහාරයට ගන්න. එතකොට පින්වතුනි කටින චීවරයක් පූජා කිරීම මගින් එවැනි පහත් කුලයන් වල උත්පත්තිය ලැබීම සිදුවන්නේ. ඒ වගේම තමා පින්වතුනි සෑම ආත්ම භාවයක් තුළදීම සැප සම්පත් ලබා ගන්නට. පින්වතුනි මේ මිනිස් ආත්ම භාවය තමා තමන්ට පින්දහම් කරන්නට පුළුවන් එකම ආත්ම භාවය. ඒක නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා මේ මිනිස් වටිනා කියන මිනිස් ආත්ම භාවය අපත යවන්න එපා. අර තමන්ට පුළුවන් තරම් ඵල ප්‍රයෝජන මේ මිනිස් ආත්ම භාවය තුලින් නෙලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා. ඒතර මේ අවස්ථාව තුල මේ පින්වතුන් තමන් දහඩියෙන් මහන්සියෙන් උපයා සපයාගත් ධනය දානයක් බවට පත් කරවාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා ඒ කටින චීවරයක් පූජා කරවන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාව තුළ මේ පින්වතුන් මේ කටින චීවරයක පූජා කිරීම තුළින් ලැබෙන ආනිසංස කුමන කුසලඵල ධර්මයන් අත්වෙනවාද කියලා මේ පින්වතුන්ට දැනගන්නට පුළුවන් වුණා. එහෙනම් පින්වතුනි තමන් ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරගන්න මේ අවස්ථාව තුළ තමන් කටින චීවරයකට අනුමෝදන් වන්නට යෙදුණා. ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පූජා කරවන්නට යෙදුණා. ඒ තමන් ලබාගත්තා වූ සියලුම පුණ්‍යඵල ධර්මයන් ප්‍රථමයෙන්ම තමන්ට අනුමෝදන් වේවා. තමන්ට අනුමෝදන් වේ තමන්ගේ සංසාර ගමන නිර්වාණය දකින්නට මේ පුණ්‍යඵල ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමන් නමින් මිය පරලෝක ගොස් යම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වේ ඔවුනොත් දුක් ඇති ස්ථානික සිටිනම් මේ දුකින් අත මිදේවා. සැපවත් ස්ථානික සිටිනම් ඒ සැපතවත් වඩා වර්ධනය වේවා. අවසානයේදී ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට මේ පුණ්‍යඵල ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ ලෝකයක් ශාසනයත් ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍යඵල ධර්මයන් අනුමෝදන් වේවා. අනුමෝදන් වී ඔවුනුත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමහා නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට මේ පුණ්‍යඵල ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදුකාරයක් දීලා ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරන්ති සංකප්පා චන්දෝ පන්න රසී යතා තුල්ලෝ වාසීන් ගයාම් පූජා ප්‍රතිපත්ති පූජාවන් නියම යෝග්ගබ්බාග්ග සම්මා සම්බුද්ධාජෝත්තමයන්න් වහන්සේලා සවිසුද්ධ බුද්ධ පූජාම් පවත්වාන්තර මහා සංඝරත්නය සා දන් පිළිගැනීමෙන් ලබන ලද්දා වූ සකල කුසල සම්පාද ධර්මයන් තමන් කල්ලෝ ගියා වූ ජීවත් වාසය කරන්නා වූ මාතෘ පේතෘ පුත්ත කලත්‍ර භාතෘ භගිනී ආදී මේ සෑම සිළු දිනාටමත් මේ පින්පන් රක් වශයෙන් අනුමෝදන් වෙත්වා සිතා චිත්‍ර ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුත්තේම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ බෞද්ධ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ති